සියලු දෙනාටම සුබ දවසක්. යසු පිහිටයි. ශුද්ධ වූ යොහාන්ගේ සුභාරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. මාගේ පැය තාම පැමිණෙන්නේ නැත. එසේම අපි බලමු මාක්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. එක මෙසේ ආරම්භ වෙනවා. කාලය සම්පූර්ණ විය. එසේම අපි බලමු දේශනාකාරයාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ පළමු පදේ B කොටස. ඒක මෙසේ කියනවා. සෑම කාරණාවලට කාලයක්ද ඇත. දේව වචනය මෙසේ මේ පැය નિયમિત කාලය කියන වචනය 390කට වඩා ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. අපි දකිනවා මේ දේව වචනය කියවන් යද්දී උන්වහන්සේ කාල වකවානු වලට වැඩ කරන දෙවියන් වහන්සේ. අපි දකිනවා ලෝකේ මවද්දිත් උන්වහන්සේ දවස් 7කින් තමයි ලෝකෙ 6කින් මවලා 7 වෙනි දවසේ නිවාඩු ගත්තා. ඒ වගේම අපි දකිනවා ඊශ්‍රායල් ජනතාව අවුරුදු 440ක් මිස්ර දේශයේ හිටියා. අවුරුදු 40ක් ඔවුන් කාන්තාරයේ සිටියා. ඉතින් මේ වගේ බයිබලයේ පුරාවටම ගත්තොත් මේ කාල වකවානු වලට වැඩ කරන බව අපිට පේනවා මේ දෙවියන් වහන්සේ. ඉතින් යේසුස් වහන්සේ පවා ආවේ ඒ කාලය සම්පූර්ණ වූ කල. සමහරවිට මේ කාල වකවානුවේ මේ කාලේ ඔබ විශාල ප්‍රශ්නයක් තුලින් එහෙම නැත්නම් රෝගයක් තුලින් ගමන් කරනවා විය හැකියි. ඔබ සිටින තත්ත්වයේ වාතාවරණය කාත් එක්ක හරි බෙදා ගන්න බැරි තරමට සංකීර්ණ විය හැකියි. ඒ වගේම මේ ප්‍රශ්නය සෑහෙන කාලයක් දැන් පැවතුණා. සමහරවිට අවුරුදු 2 3 4ක් තාම හරි පිළිතුරක් අපිට ඔයාලට හොයාගන්න බැරුව ගියා. ඉතින් පළමු කාරණේ තමයි අපි ඉක්මන් තීරණ ගැනීමට යාමෙන් වළකින්න. සමහරවිට මේ ප්‍රශ්නෙට තනිවම පිළිතුරු සෙවීම ඉතා අපහසු කාරණයක් වෙන්න පුළුවන්. මේ වගේ ස්ථානයකදී අපි පළමුව කළ යුත්තේ දේව වචනය ගැඹුරට අධ්‍යයනය කිරීම. දේව වචනය තුල සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තිබෙනවා. මේ දේව වචනය ලියලා තියෙන්නේ ඒ ආකාරයට. හැබැයි මේ වචනය අපිට එකපාර කියව සැනින් මේක අල්ලගන්න අපහසු වෙන්න පුළුවන්. මේකට කියනවා වචනය තුල සැඟවිච්ච රේමාවක් තිබෙනවා. මේ රේමාව අපි අල්ලගන්න ඕනේ. ඉතින් මේකට අපි දේව වචනය අධ්‍යයනය කරලා ඒක ගැඹුරට යෑමේ වැදගත්කම තියෙනවා. එතකොට තමයි අපේ දීමනා උනත් අපිට තියෙන්න පුළුවන් ඒවා අපිට එළියට ගන්න පුළුවන් මේ දේව වචනය කියවීමෙන් සහ ඒවා අධ්‍යයනය කිරීමෙන් සහ ඒවා ක්‍රියාවට දැමීමෙන්. ඒ වගේම මෙවන් කාලයක වකවානුවේදී ඔබ කර යුතු ප්‍රධාන දෙයක් තමයි දෙවියන් වහන්සේට හැකි සෑම වෙලාවෙම උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්න පටන් ගන්න. ඒ වගේම දෙවියන් වහන්සේට ඔබේ ප්‍රශ්න සවන්න. උන්වහන්සේ උත්තර ඔබ වෙත එවනු නොඅනුමානයි. මේ අතරතුරම සතුරාද ඔබට උත්තර එවනු බව නොඅනුමානයි. සමහර අවස්ථාවලදී නොහැදිරි කාර්යයන් තුලින්, දේශකයන් තුලින්, එදින්දා ඔබට ලැබෙන දේව වචනය තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ප්‍රශ්නය ඔබට වඩා ආත්මිකව වර්ධනය වූ, විශ්වාස වූ, ඔබට යම්කිසි ආදරයක්, කරුණාවක් ඇති, ඔබට ආත්මිකව පිළිතුරක් දිය හැකි, ඔබේ ප්‍රශ්නය අනිත් අයට නොකියන, ඔබ ගැන යාච්ඡා කළ හැකි තැනක සිටින ආධිපත්‍යයක් ඇති, ආත්මිකව, සමාජිකව වර්ධනය වුණු පුද්ගලයෙක් සමග බෙදා ගන්න. අනාගතවත් දානියෙල්ගේ පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදේ මෙසේ සඳහන් වෙනවා. කාලවලද ප්‍රස්තාවල්ද වෙනස් කරන්නේ උන්වහන්සේය.
මෙතනදී මම පද කීපයක් වචන කීපයක් අඩු කරලා කිව්වේ. මෙතනදී ප්‍රධාන අදහස ඔයගොල්ලෝ ගන්න ඕනේ උන්වහන්සේ කාලවලද ප්‍රස්තාවල්ද වෙනස් කරන්න පුළුවන් බව. ඉතින් අපි දකිනවා ඊශ්‍රායල් ජනතාවට මුලින්ම බයිබලයේ නියම කරලා තිබුණු මිසරේ ඉන්න ඕන කාලය අවුරුදු 400ක්. හැබැයි ඔවුන් අවුරුදු 440ක් හිටියා. ඉතින් මේ වගේ ඔවුන්ට වැඩි වුණා වගේ කාලයේ අවම කරගන්න අපිට දෙවියන් වහන්සේ තුල පොරොන්දු සහ දේව වචනය තුල උත්තර තියෙනවා. මම සාමාන්‍යයෙන් යාච්ඡා කරද්දී කියන වචනයක් තමයි තත්වයන් වාතාවරණයෙන් වෙනස් කරන ඊශ්‍රායලගේ දෙවියන් වහන්සේ. මම මේක නිතරම පාවිච්චි කරන දෙයක්. මොකද උන්වහන්සේට තත්වයන් වාතාවරණයෙන් වෙනස් කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි භාවිතා කරන වචනත් යාච්ඡාවලදී වැදගත් විය හැකියි. ඉතින් ඕගලන්ටත් පුළුවන් මේ වගේ වචන පාවිච්චි කරන්න ඕගොල්ලෝ යාච්ඡා කරද්දී. එසේම ඔබට ඉහත ඔබ ආත්මිකව ඉහළ ස්ථානික සිටින පුද්ගලයෙක්ගෙන් ලද අවවාද ගැන යාච්ඡා කර එම පියවර ගැනීමත් ඊටම වැදගත්. නමුත් එම ප්‍රශ්නය ඔබේ ජීවිතේ ඊටාත්ම බලපාන ප්‍රශ්නයක් නම් ඔබ ආත්මිකව වර්ධනය වූ තුන්දෙනෙන්ගෙන්වත් අවවාද ගෙන සමාන පිළිතුරු තිබේ නම් එම තීරණ වලට යෑම බයිබල අනුකූලයි. සියලු දෙනාට යස පිහිටයි.